මේ තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හිටපු ගගනගාමීන් පෘථිවියට කිලෝමීටර් 400ක් උඩ ඉඳලා කැමරාවට ගත්ත දරුණු ගිනිකඳු පිපිරීමක්. රුසියාවට අයිති සාරිචේව් කියන ගිනිකඳ පිපිරිලා යන වෙලාවේ තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානය මේ හරහා ගමන් කරලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ තියෙන දුඹුරු පාට දුමේ එක්ක වායුගෝලයට එකතු වෙන්නේ ගිනිකඳු අලු සහ ජල වාෂ්ප. ඒ වගේම උඩින් තියෙන සුදු පාට වලාකුළු තට්ටුව මේ දරුණු පිපිරීම නිසා දෙබෑ වෙලා යන හැටවට පේනව නේද? අහසට කිලෝමීටර් 12කටත් වඩා උඩට විසි වුණු මේ අලු ධූලි නිසා ඒ දවස්වල මේ හරහා ගිය ගුවන් ගමන් පවා වෙනස් කරන්න සිද්ධ වුණා. සූර්යයා ඇතුළු අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයම ක්ෂීරපතේ ඒ කියන්නේ මිල්කි වේ ගැලැක්සි එක වටේ මේ වෙලාවෙදිත් මාරම වේගයකින් කැරකෙනවා. මේ ගමන නිකම්ම නෙවෙයි යන්නේ. පැයට කිලෝමීටර් 8,28,000ක විතර පිස්සු හැදෙන වේගයකින්. ඒ කියන්නේ හිතන්නකෝ තප්පරයට කිලෝමීටර් 230ක් විතර පහු කරනවා නේද? හැබැයි මිල්කි වේ ගැලැක්සි එක මේ තරම් විශාල නිසා මෙච්චර වේගයෙන් ගිහින් එක වටයක් සම්පූර්ණ කරන්න අපේ සෞරග්‍රහ මණ්ඩලයට අවුරුදු කෝටි 22ත් 25ත් අතර කාලයක් යනවා. මේ ගත වෙන කාලයට තමයි ගැලැක්ටික් යියර් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය අපි ජීවත් වෙන ගැලැක්සි එක වටේ අන්තිමට එක වටයක් ගිහින් ඉවර වෙනකොට පෘථුවියේ ඉඳලා තියෙන ඩයිනොසරයෝ. මේ තියෙන NASA ආයතනයේ ජූනෝ අභ්‍යවකාශ යානෙන් ගත්ත අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ජුපිටර් ග්‍රහලෝකයේ ඇත්තම ෆොටෝ එකක්. පෘථුවියේ ඉඳන් කිලෝමීටර මිලියන 600කටත් වඩා දුරින් තියෙන බ්‍රහස්පතිගේ වායුගෝලයට ගොඩක්ම කිට්ටු වෙලා. ඒ කියන්නේ කිලෝමීටර 10 ගාණක් මෙහෙන් ඉඳලා තමයි ජූනෝ යානය මේ ෆොටෝ එක අරන් තියෙන්නේ. මේ ෆොටෝ එකේ වාට චිත්‍රයක් වගේ කැරකෙන රටා පේනව නේද? මේවා නිකන් වලාකුළු නෙවෙයි. බ්‍රහස්පතිගේ වායුගෝලයේ තියෙන පැයට කිලෝමීටර් 100 ගානක වේගයෙන් හමන අතිශය දරුණු කුණාටු. විශේෂයෙන්ම මේ සුදු සහ තැඹිලි පාටෙන් කැරකෙන රවුම් කියන්නේ පෘථුවියටත් වඩා ලොකු අවුරුදු 100 ගානක් තිස්සේ නොනැවතී පවතින මහා දරුණු කුණාටු පද්ධති. මේ තියෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ගත්ත විශ්වයේ දුර්ලභ ෆොටෝ එකක්. ඒබල් 2744 කියන මහා ගැලැක්සි පොකුරේ පිටිපස්සේ තියෙන ගොඩක් ඈතින් තියෙන වස්තුවක් සටහන් වෙලා තියෙන ඔයාට පේනව නේද? මේක අපේ පෘථුවියේ ඉඳන් ආලෝක වර්ෂ බිලියන 13කටත් වඩා ඇතින්. ඒ කියන්නේ බිග් බෑන් එක සිද්ධ වෙලා අවුරුදු මිලියන 700කට පස්සේ විශ්වයේ තිබ්බ විදිහ තමයි ඔයාට මේ පේන්නේ. මේකේ ABC විදිහට මාක් කරලා තියෙන්නේ QSO1 කියන සුපිරි කළු කුහරයක් සහිත කොයසාර් එකක්. මේකේ ග්‍රැවිටේෂනල් ලෙන්සින් නිසා එකම වස්තුව ෆොටෝ 3ක් විදිහට මෙතනදී ඔයාට මාක් කරලා තියෙනවා පේනව නේද? මෙන්න බලන්න අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගගනගාමින් කැමරාවේ සටහන් කරගත්ත ගොඩක් ලස්සන ඉර බැහැලා යන ටයිම් ලැප්ස් වීඩියෝ එකක්. මේ වගේ එකක් අපිටත් අභ්‍යවකාශයට ගිහින් බලන්න තිබුණා නම් කොහොම තියෙයිද? පෘථුවි පෘෂ්ඨයේ ඉඳන් කිලෝමීටර් 400ක් විතර උඩින් පෘථුවියේ වටේට පැයට කිලෝමීටර් 28000කට වඩා අධික වේගයෙන් ගමන් කරන අතරේ තමයි මේ ලස්සන වීඩියෝ එක අරන් තියෙන්නේ. මෙතනදී ඔයාලට පේන්නේ සූර්යයා පෘථුවි ක්ෂිතිජයෙන් එපිටට හැංගිලා යන විදිහ. ඒකම අපේ පෘථුවියේ වටේ ආරක්ෂාවට තියෙන තුනී නිල් පාට වායුගෝලීය ස්තරය ගොඩක් පැහැදිලිව ඔයාලට පේනවද බලන්න. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විනාඩි 90කට සැරයක් මුළු පෘථුවියේ වටේම යන නිසා එහි ඉන්න ගගනගාමීන්ට පැය 24ක් ඇතුළත මේ වගේ ඉර බැහැලා යන එකයි පායන එකයි 16 පාරක් දකින්න පුළුවන්. ඔයත් තාරකා විද්‍යාව එහෙම නැත්නම් ඇස්ට්‍රොනොමි වලට කැමති කෙනෙක් නම් පේජ් එකේ වීඩියෝ ටිකක් බලලා කැමති නම් පේජ් එක ෆලෝ කරන් යන්න.